ඔයාටත් නිතරම බඩපපුව දැවිල්ලක් බඩ උඩ හරිය කැක්කුමක් වගේ එනවද? කටට නිතරම ඇමුල් ගතියක් වගේ දැනෙනවා. බඩ හැමතිස්සෙම පුරෝදාලා වගේ හැමතිස්සෙම කුඩුස් යනවා. ඒ වගේම සැර මිරිස් තියෙන එහෙම නැත්නම් තෙල් තියෙන කෑමක් කෑවට පස්සේ මේ ලක්ෂණ තවත් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ඔයාලට තියෙනවා නම් ඔයාට තියෙන්නේ ગેස්ට්‍රයිටිස් හරි GERD කියන තත්ත්ව දෙකෙන් එකක් වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ අපි අතරේ ගොඩක්ම සුලභ මේ තත්ත්ව දෙක ඇත්තටම හැදෙන්නේ අය. ඒකට අපිට කරන්න පුළුවන් මොනවද කියලා අපි අද බලමු. ඉතින් මේ දේවල් හරිම පහසුවෙන් තේරුම් ගන්න අපේ ආමාශයේ මේ සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා අපි චුට්ටක් බලමු. ඉතින් ආමාශය කියන්නේ ඔයාලා දන්නවා හරිම සැර හයිඩ්‍රොක්ලෝරික් වගේ ඇසිඩ් තියෙන නිකන් මල්ලක් වගේ තැනක්. ඉතින් මේ ඇසිඩ් වලින් තමයි අපේ කෑම දිරවන්න පහසු කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම විෂ බීජ නාශනය කරන්න උදව් කරන්නේ. හැබැයි මේ සැර ඇසිඩ් දෙකට අපේ ආමාශය බිත්ති වලට හානි කරන ටිකක් අමාරුයි. ඉතින් එහෙම වෙන්න ඒ කියන්නේ අපේ ආමාශය බිත්ති ආරක්ෂා කරලා තියාගන්න ප්‍රධාන යාන්ත්‍රණ දෙකක් අපේ ඇඟේ තියෙනවා. පළවෙනි එක තමයි ඝන ශ්ලේෂ්මල පටලයක් තියෙනවා. මේක නිකන් හරියට ආමාශය බිත්තිය උඩ තවරපු නිකන් ග්‍රීස් තට්ටුවක් වගේ. අර ඇසිඩ් දෙකට මේ ආමාශය බිත්තියට වැදෙන්න බෑ. දෙවෙනි එක තමයි ප්‍රොස්ටග්ලැන්ඩින් කියන රසායනික ද්‍රව්‍ය. ඉතින් මේවා ආමාශයේ සෛල වලින්ම ශ්‍රාවය කරන මේ අර ආමාශයේ තියෙන ශ්ලේෂ්මල පටලය ඝනව තියාගන්න ආමාශය බිත්තියට හොඳට ලේ සපයීමක් ලබා දෙන්න උදව් කරන රසායනික ද්‍රව්‍ය. ඒ වගේම මේ වගේ ඇසිඩ් පාලනයකුත් සිද්ධ වෙනවා. ඉතින් සරලවම කිව්වොත් ગેස්ට්‍රයිටිස් කියන්නේ මෙන්න මේ ආරක්ෂක යාන්ත්‍රණය බිඳ වැටෙන එක. ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා අපි බලමු. පළවෙනි එක තමයි හෙලිකෝබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාව. ඔව්. ගොඩක් අය නොදන්න වුණාට ગેස්ට්‍රයිටිස් හදන්න ප්‍රධාන හේතුකාරකයක් තමයි මෙන්න මේ බැක්ටීරියාව. ඉතින් මේ බැක්ටීරියාව හරිම සුවිශේෂී එකක්. මෙයාට පුළුවන් මේ ආමාශයේ තියෙන සැර ඇසිඩ් සහිත පරිසරයේ හරිම පහසුවෙන් ජීවත් වෙන්න. ඉතින් මෙයා ප්‍රධාන වශයෙන්ම කරන්නේ අපේ ආමාශයේ තියෙන මේ ශ්ලේෂ්මල පටලය ඇසුර රිංගන ඒක ජීවත් වෙන. එතනදී මෙයා යූරියස් කියලා එන්සයිමයක් හදනවා. මේ යූරියස් එන්සයිමයට පුළුවන් ඒ බැක්ටීරියා වටේ තියෙන ඇසිඩ් එක නියුට්‍රලයිස් කරලා එහෙම නැත්නම් උදාසීන කරලා මේ බැක්ටීරියා වටේ තමන්ගේ වටේ ආරක්ෂිත කලාපයක් හදාගන්න. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියට වගේම මේ බැක්ටීරියාවට විරුද්ධව අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධති ක්‍රියාත්මක වෙලා ඒකෙන් දක්වන ප්‍රතිචාරය නිසා මේ ශ්ලේෂ්මල පටල දුර්වල වෙලා ආමාශය බිත්තියේ ප්‍රදාහයක් ඒ කියන්නේ ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙලා ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රධාන වශයෙන් ગેස්ට්‍රයිටිස් ඇති වෙන හේතුවක් තමයි NSAIDs කාණ්ඩයේ බෙහෙත්. ඉතින් අපි එදිනදා ඔය කැක්කුම් වලට පාවිච්චි කරන ඉබුප්‍රොෆෙන් ඒ වගේම ඩික්ලොෆිනෙක් වගේ බෙහෙත් මෙන්න මේ කාණ්ඩයට අයිති වෙනවා. ඉතින් මේ බෙහෙත් වලින් අපේ වේදනාව අඩු කරන්නේ අපේ ශරීරයේ ප්‍රොස්ටග්ලැන්ඩින් කියන රසායනික සංයෝගය හදන එක ටිකක් අඩු කරලා. හැබැයි මේ බෙහෙත් වලින් අපේ ආමාශය ආරක්ෂා කරන්න අර මං කලින් කියපු හොඳ ප්‍රොස්ටග්ලැන්ඩින් හදන එකත් අඩු කරනවා. ඉතින් එතකොට වෙන්නේ ආමාශය අර තියෙන ආරක්ෂිත ශ්ලේෂ්මල පටලය තුනී වෙනවා. ඒකට ලැබෙන ලේ සැපයුම අඩු වෙනවා. ඉතින් මේ ආරක්ෂාව දුර්වල වුණාම සාමාන්‍ය ප්‍රමාණයේ ඇසිඩ් එකකට උනත් මේ ආමාශය බිත්තියට හානි කරන්න පුළුවන් වෙනවා. ગેස්ට්‍රයිටිස් හැදෙන්න ඊළඟ ප්‍රධාන බලපාන හේතුවක් තමයි අධික මත්පැන් පානය සහ මානසික ආතතිය. ඉතින් මත්පැන් කියන්නේ මේ ආමාශය බිත්තියට කෙලින්ම හානි කරන දෙයක්. ඒ වගේම අධික මානසික ආතතියෙන් ඉන්නකොටත් ඒ වෙලාවේදී ඇඟේ නිකුත් වෙන හෝමෝන නිසා අපේ ආමාශයේ ඇසිඩ් නිෂ්පාදනය වැඩි වෙන්නත් ඒ වගේම ආමාශය බිත්තියට යන ලේ ගමන අඩු වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු දෙක නිසාම මේ ආරක්ෂක පද්ධතිය දුර්වල වෙනවා. ඉතින් මම කලින් කිව්වනේ අර ગેස්ට්‍රයිටිස් වගේම තව තත්ත්වයක් තියෙනවා. ඒකට අපි කියන්නේ GERD. Gastroesophageal reflux disease කියන එක තමයි GERD කියලා කියන්නේ. ඉතින් මේ තත්ත්වයේදී වෙන්නේ අර ආමාශයේ තියෙන ඇසිඩ් එක අපේ ගලනාලේ එහෙම නැත්නම් අපි කියන්නේ අන්නසෝත්‍රය කියලා. අන්න ඒක දිගේ උඩට ගමන් කරන එක. ඉතින් සාමාන්‍යයෙන් මේ අන්නසෝත්‍රයයි ආමාශයයි අතර මාංශ පේශි වලින් හැදිච්ච පොඩි වෑල් එකක් වගේ දෙයක් තියෙනවා. මේ වෑල් එකෙන් තමයි අර ආමාශයට ගිය කෑම ඇසිඩ් වගේ දේවල් ආපහු උඩට එන එක වළක්වලා තියාගන්න. ඉතින් විවිධ හේතු නිසා මෙන්න මේ වෑල් එක දුර්වල වීමත් ඒ වගේම ඒක අනවශ්‍ය වෙලාවට විවෘත වීමත් නිසා තමයි මේ GERD කියන තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මේ තත්ත්වයට බලපාන ප්‍රධානම හේතුවක් තමයි ආහාර සහ බීම. කැෆේන් ඒ කියන්නේ කෝපි, ඒ වගේම තේ, මත්පැන්, චොක්ලට් මෙන්න මේ දේවල් වල තියෙන, ඒ වගේම අධික තෙල් සහිත කෑම මේ දේවල් වල තියෙන රසායනික සංයෝග වලට පුළුවන් මේ වෑල් එක ලිහිල් කරන්න. ඊළඟ තමයි මේ උදරේ අපේ බඩේ පීඩනය වැඩි වෙන එක. උදාහරණයක් විදිහට ඔයා ළඟදී මහත් වුණා නම් ඔයාගේ බර වැඩි වුණා නම් ඒ වගේම ගර්භණී කාලයේදී මේ උදරය ඇස්සේ බඩ ඇතුලේ පීඩනය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ පීඩනයට ආමාශයේ තෙරපිලා මේ ඇසිඩ් එක උඩට තල්ලු වෙලා මේ වෑල් එක බලෙන් වගේ ඇරෙන්න පුළුවන්. එතකොට අර ඇසිඩ් ටික ඔක්කොම
ආමාශය ඉඳන් ඔයාගේ ගලනාලය කියන්නේ උඩ පැත්තට එනවා. එතකොටත් ඔයාට අර වගේ අපහසුතාව දැනෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ බලපාන හේතුවක් තමයි හර්නියා එක. ඒ කියන්නේ මේක විශේෂ හයටර් හර්නියා කියන හර්නියා જાතියක්. ඉතින් මේකෙදි වෙන්නේ ආමාශයේ උඩ කොටසක්. අපේ පපුවයි බඩයි වෙන් කරන මහා ප්‍රාචීරය හරහා පපු කොහරයට තල්ලලා යන එක. එතකොට අර වෑල් එකට ලැබෙන ස්වභාවික ආධාරකේ නැති වෙලා ඒක ලිහිල් වෙලා අඩපණ වෙලා මේ ඇසිඩ් එක උඩට එන එක ගොඩක් ලේසි වෙනවා. ඒ වගේම දුම්පානය විශේෂයෙන්ම දුම් කොළවල තියෙන මේ නිකොටින් වගේ කෙමිකලුත් මේ අර වෑල් එක රිලැක්ස් වෙන්න ගොඩක්ම බලපාන්න පුළුවන්. ඉතින් අර මම කලින් කිව්වා වගේ ආමාශයට වගේ ආරක්ෂාවක් මේ අන්න ස්රෝතයට එහෙම නැත්නම් ගල්නාලයට නැති නිසා අර උඩට එන ඇසිඩ් එකෙන් ඒ ගල්නාලයේ බිත්ති පිච්චිලා බඩපපුව දැවිලා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්ව දෙකටම හරි ප්‍රතිකාරයක් ඔයා කරේ නැත්නම් මේ ગેස්ට්‍රයිටිස් ගොඩක් කාලයක් තියෙනකොට ඒ ආමාශය බිත්තියේ තුවාල හැදෙන්නේ. සමහරට ඒ තුවාල වලින් ලේ ගලන්න පුළුවන්. වගේම අර GERD කියන තත්ත්වයේ දිගටම තිබ්බොත් අන්න ස්රෝතයට හානි වෙලා සමහර විට කල් යනකොට ඒකේ තියෙන සෛලවල වෙනස්කම් සිද්ධ වෙලා පිළිකා තත්ත්වවලට වුණත් හැරෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මේක හොයාගන්නේ කොහොමද? ડોක්ටර් කෙනෙක්ට ඔයාට තියෙන රෝග ලක්ෂණ අනුව ඔයාට තියෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්. එන්ඩොස්කෝප් එකක් කියන්නේ පුංචි කැමරාවක් හයි කරලා තියෙන පොඩි බටයක් ඔයාගේ කටින් උගුරෙන් පහළට දාලා පරීක්ෂා කරලා බලන එක. ඉතින් මේකට ප්‍රතිකාර විදිහට මේ ආමාශයේ ඇසිඩ් ගතිය අඩු කරන විවිධ වර්ගයේ බෙහෙත් තියෙනවා. අර H. pylori කියන බැක්ටීරියාව ඉන්නවා කියලා තහවුරු වුණොත් ඒකටත් වෙනම ප්‍රතිජීවක ඖෂධ නැත්නම් ඇන්ටිබයොටික් ඔයාගේ ડોක්ටර් ඔයාට ලබලා දෙයි. එතනදී හොඳට මතක තියාගන්න බෙහෙත් වගේම ඔයාගේ ජීවන රටාව සිද්ධ කරගන්න හොඳ පුරුදු ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඔයාට මේ තත්ත්වය තියෙනවා නම් මිරිස් ඒ වගේම අධික තෙල් ඇමුල් සහිත කෑම පුළුවන් තරම් අඩු කරන්න. කෝපි තේ චොක්ලට් ඒ වගේම කාබනේටඩ් ඩ්‍රින්ක්ස් සොෆ්ට් ඩ්‍රින්ක්ස් පුළුවන් තරම් සීමා කරන්න. එකපාරම ලොකු ප්‍රමාණයක් කන්න නැතුව ටික ටික දවසට කීප පාරක් කන්නත් පුළුවන්. කෑම කාලා පැය 2-3ක් යනකම් ඇඳේ හාන්සි වෙන්න යන්න එපා. දුම්පානය සහ මත්පැන් බොන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න උත්සාහ කරන්න. ඔයාගේ මානසික ආතතිය පාලනය කරගන්න එකත් ඔයාගේ මේ රෝග ලක්ෂණ අඩු කරගන්න ඔයාට ගොඩක් ලොකු උදව්වක් වෙයි. ඉතින් විශේෂයෙන්ම රැට ඔයාට මේ බඩපපුව දැවිල්ල එනවනම් ඔළුව පැත්ත උස්සන විදිහට කොට්ටයක් දාලා රැට නිදා ගන්නත් ඔයාට පුළුවන්. ඒත් එක්කම නිරෝගී ශරීර බරක් පවත්වා ගන්න එකත් ගොඩාක් වැදගත්. ඉතින් මම මේ කියපු රෝග ලක්ෂණ ඔයාට තියෙනවා නම් ෆාමසි එකකින් බෙහෙත් අරගෙන බොන එක විතරක් කරන්න එපා. අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් හම්බෙලා ඔයාට තියෙන්නේ මොකද්ද? ඔයාගේ රෝග විනිශ්චය හරියටම දැනගන්න සහ ඒකට අදාළ හරි ප්‍රතිකාර ටික ලබා ගන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාට හරි ඔයාගේ යාළුවෙක්ට හරි මේ බඩපපුව දැවිල්ල තතටම තියනවාද? ඉතින් ඒක තේන ඔයාගේ යාළුවෙක් මේ වීඩියෝ එකට ටැග් කරන්න, එයාත් එක්ක ෂෙයා කරගන්න වගේම ඔයාගේ දසත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.